දැනීම නොදැනීම. සාමාන්‍යයෙන් අපි දැනීම නොදැනීම තෝරා බේරා ගන්නේ අපි කොපමණ විෂයන් ගැන ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව දන්නවද කියන කාරණය මතයි. නමුත් මම ඉතා සරලව ඔබට යෝජනා කරනවා මේ මොහොතේ ඔබ ඉන්නේ කුමක් හෝ ප්‍රශ්නයක් නිසා සිත් ඇවුලකින් අසහනයකින් නම් එතන ලොකු නොදැනීමක් ඔබට තියෙනවා කියන කාරණය. ඇයි මම එහෙම කියන්නේ? එහෙම කියන්නේ යම් කිසි ප්‍රශ්නයක් නිසා සිත් ඇවුලක් වේවා අසහනයක් වේවා හිතේ කලබල ස්වභාවයක් ඔබ තුළ ඇතිවන්නේ එම ප්‍රශ්නය කෙරෙහි ඔබගේ තියෙන නොදැනීම නිසයි. තව විදිහකට කිව්වොත් ඊටාම සුළු පිරිසක් ඉන්නවා කොච්චර ප්‍රශ්න තිබ්බත් සතුටින් ඉන්න. කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ ඒ පුද්ගලයෝ ප්‍රශ්නවලට බාහිරින් උත්තර හොයන එක නවත්තලා අර තමාගේ තියෙන නොදැනීම නැති කරගන්න වැඩ කරනවා. උදාහරණයක් විදියට ගන්න ඔබට සමීපතම පුද්ගලයෙක් අසනීප වෙලා ඉන්නවා කියලා. ඒ පුද්ගලයා අසනීප වීම නිසා ඔබට සිත් ඇවුලක් අසහනයක් දැනෙනවා නම් එතන තියෙන්නේ ඔබගේ නොදැනීමක්. තවදුරටත් බැලුවොත් එම සිත් ඇවුල නැති කර ගැනීම සඳහා ඔබ කරන්නේ ඔබගේ සමීපතමයා සනීප කර ගැනීමට උත්සාහ කිරීම නම් අන්න ඒ ක්‍රියාවලියට තමයි අපි කියන්නේ ප්‍රශ්නවලට බාහිරෙන් උත්තර හොයනවා කියලා. මෙහිදී ඔබේ හිතේ සතුට රඳා පවතින්නේ අනිත් පුද්ගලයා මත. ඊට සාපේක්ෂව තමා තුළ ඇති සිත් ඇවුල අසහනය කෙරෙහි කෙලින්ම බැලීම හා එය නැති කර ගැනීම සඳහා ඍජුව වැඩ කිරීමට අපි කියනවා තමාගේ නොදැනීම නැති කර ගැනීම සඳහා වැඩ කරනවා කියලා. මෙහෙම කියද්දී බොහෝ අය වරදවා වටහා ගන්න ඉඩ තියෙනවා. අපි කියන්නේ නෑ ඔබේ සමීපතමයා සුව කර ගැනීම සඳහා වැඩ කරන්න එපා කියලා. අපි කියන්නේ ඔබේ සමීපතමයාගේ අසනීපය හෝ සනීපය මත ඔබේ හිතේ ඇතිවන ක්‍රියාවලිය ගැන සැලකිලිමත් වන්න කියලා. කොහොමද ඒක කරන්නේ? ඒක කරන්න නම් ඉස්සෙල්ලම ඔබට ඔබගේ හිත දිහා බලන්න උපකරණයක් අවශ්‍යයි. අන්නේ උපකරණයට තමයි අපි කියන්නේ සිහිය නැත්තම් සතිය කියලා. බටහිර මෙය හඳුන්වන්නේ මයින්ඩ්ෆුල්නස් කියලයි. හරි ගුරුවරයෙක් එහෙම නැත්තම් කල්යාණ මිත්‍රයෙක් සමග සිහිය පුරුදු කිරීම තුළින් පළමුව ඔබට ඔබ ගැන දැනගන්න පුළුවන්. ඔබට ඔබ ගැන ඇති නොදැනීම නැති කරගන්න පුළුවන්. දෙවනුව ඔබට මනුස්ස ස්වභාවය ගැන ඉගෙන ගන්න පුළුවන්. මේ ලෝකයේ බහුලව පවතින මනුස්සයා පිළිබඳ වැරදි මත දැනගන්න පුළුවන්. තුන්වෙනුව මේ ස්වභාව ධර්මය ගැන ඔබට ඉගෙන ගන්න පුළුවන්. අප දැනුවත්ව හෝ නොදැනුවත්ව අප වටා ක්‍රියාත්මක වන ස්වභාව ධර්මයේ න්‍යායන් මොනවාද යන්න ඔබට ඔබ තුළින්ම හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ සියල්ලටම උදව් වන්නේ මුල් වන්නේ ඔබ දියුණු කරන ඔබගේ සිහියයි. මේක ගොඩක් අමාරු වැඩක්, මේක කළ නොහැකි වැඩක් කියලා ඔබට හිතෙන්න පුළුවන්. අපිට ඔබට කියන්න තියෙන්නේ සිහිය තුළින් තමාගේ නොදැනීම දැන ගැනීම ඊටා අමාරු වැඩක් නොවේ. හැබැයි ඊටාම ලේසි වැඩකුත් නෙමෙයි. මේක හරිම සරල වැඩක්. අවුරුදු 7ක පොඩි ළමයෙකුට වුවත් කළ හැක්කක්. අපි පුරුදු වෙලා ඉන්න ජීවිත රටාවේ ඉඳන් මේ සරල බව හඳුනා ගන්න තමයි අපහසු. ඔබ මෙය ඉගෙන ගැනීම සඳහා සූදානම් නම් ඔබට නිදහස් මනසක් අවශ්‍ය නම් ඒක කොහොමද කරන්නේ? තමා තුළ ඒ වෙනස ඇති කරගන්නේ කොහොමද? ඒ මාර්ගය මොකක්ද කියලා අපිට ඉතා පැහැදිලිව කියලා දෙන්න පුළුවන්. ඔබට ජය වේවා.